ආයුබෝවන් හැමෝටම මේ දින්නේ කරදායි හදන හැටි මුලින්ම මම කරේ මේ 10 ගොඩවල් දෙකක් හදාගත්තා. ඒ ගොඩවල් උඩ පොල් කටු 4-5ක් විතර පත්තු කරලා තියලා ඒ පොල් කටු පත්තු වෙලා ඉවරුනාට පස්සේ ඒ කුඩින් තව 10 ගෝණි දෙකකින් ගොඩවල් දෙක වැහුවා. වහලා ගින්දර එළියට එන්නේ නැති වෙන්න රැයක් තිබ්බා. ඊට පස්සේ තමයි මෙහෙම තියෙන්නේ. නෑ එක ගොඩක් නම් 10 හැදිලි ඉවරයි. දැන් මේක අනිවාර්යෙන් වතුර දාලා මේ නිවා ගන්න ඕනේ, නැත්තම් මේක අලු වෙනවා. 10 හදද්දි මෙන්න මේ වගේ මේ අලු වෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. එතකොට තමයි මේකේ ගුණාත්මක භාවය තියෙන්නේ. ඉතින් මේ විදිහට හදන්න නම් මම මේ කියන ස්ටෙප්ස් අනිවාර්යයෙන්ම ෆලෝ කරන්න ඕනේ. පළවෙනියෙන්ම අර වගේ 10 ගොඩ වහලා තියලා දැන් පත්තුන් නැති වුණත් 10 ගොඩ කවලම් කරන්න එපා. ඕක කෙලින්ම 10 ගොඩ සම්පූර්ණයෙන්ම කළු පාට වෙන්න තියන්න. ඒ අතරේ වටේ තියෙන ඒව එකතු කරාට කමක් නැහැ. ඒත් 10 ගොඩ කවලම් කරන්න එපා. හරි මේ වගේ වෙලාවට ආවට පස්සේ තුනී කරලා අනිවාර්යෙන් වතුර දාලා නිවා ගන්න ඕනේ. තාම මේක නිවලා නැහැ. ඉතින් මේ විදිහට තමයි 10 හදාගන්නේ. ඔයාලත් 10 හදද්දි අඟුරු කරගන්න නැති වෙන්න මෙන්න මේ වගේ ක්‍රමයකට හදාගන්න. 10 කට නිතරම කවලම් කරන්න එපා. පොල් කටු පාවිච්චි කරලා 10 කට මුදුන ගිනි තියලා පස්සේ මේ පොල් කටු අඟුරු ටික වැහෙන්න 10 ගෝණියක් දෙකක් විතර දාලා රැයක් එළි වෙනකන් තියන්න. ඊට පස්සේ පහුවෙන්ද උදේට මේ වගේ පිච්චිලා තියෙනවා. හරි යාළුවනේ, නම් වීඩියෝ එකත් එක්ක සම්බන්ධ වුණාට බොහොම ස්තුතියි. අපිව ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. අනිවාර්යයෙන් ඉස්සරහට වගාවට වැදගත් වෙන වීඩියෝ ගොඩක් අපි දානවා. Thank you.